හොඳයි ඉතින් මම දැන් ඉන්නේ මිලාගිරිය සෙන්ට් පෝල්ස් විද්‍යාලයේ. ඉතින් අද මොවුන්ගේ හෑන්ඩ්බෝල් ටීම් එකේ අවෝඩ් සෙරමනි එක සහ ට්‍රොෆි ලොන්ච් එක පැවැත්වෙනවා විවන්ස් 26. ඉතින් අපි බලමු මේ ඉවෙන්ට් එක කොහොමද ඕගනයිස් වෙලා තියෙන්නේ කියලා. හොඳයි ඉතින් මාත් එක්ක මේ වෙලාවේ සාන්ත පාවුලු විද්‍යාලයේ විදුහල්පතිතුමිය මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔබතුමියගෙන් දැනගන්න කැමති අද දවසේ මේ වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් පැවැත්වුණා. මේ ගැන මොකද හිතන්නේ? ඔව් ඇත්තටම අප විද්‍යාලයේ හෑන්ඩ්බෝල් ක්‍රීඩාව වර්තමානයේ වෙන විට ඉතාම ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ සඳහා දායකත්වය දැක්වීම සහ ඉදිරියේදී ඒ කියන්නේ 2026 අප්‍රේල් මාස 5 වෙනි දින අප විද්‍යාලය සහ කොළඹ දේවී බාලිකා විද්‍යාලය එකතු වෙලා සිදු කරන බිග් මැච් එක
සඳහා එම ට්‍රෝෆි එක ලොන්ච් කරන වැඩසටහනත් අද දිනේම සිදු වුණා. ඉතින් ඇත්තටම මම ගොඩක් අභිමානයෙන් මේ කියන්නේ අපේ පාවුළු දියණියන් සහ ඔවුන්ට ජයග්‍රහණය කරා පොළඹවන ගුරු බවතුන් මෙම කටයුතු ඉතාම සාර්ථකව සංවිධානය කරලා තිබ්බා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයේ සභාපතිතුමන් උපාලි රාජපක්ෂ මැතිතුමන්ට ඒ වගේම යුද හමුදා හෑන්ඩ්බෝල් සංගමයේ සභාපතිතුමන්ට මෙම අවස්ථාවේදී ඒ වගේම අප විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්යතුමිය සරලා විදානපතිරණ මහත්මිය ඒ වගේම අප විද්‍යාලයේ හෑන්ඩ්බෝල් ක්‍රීඩා භාර ආචාර්යතුමිය අජන්තා සොයිසා මහත්මිය ඒ වගේම මගේ දයාබර පාවුළු දියණියන් හෑන්ඩ්බෝල් කණ්ඩායම ක්‍රීඩා කරන ඔවුන් හැම දෙනාටම මගේ කෘතවේදීත්වය පළ කරන්නටත් මම මේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් අපි බලමු කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ අතර සිදුවීමට නියමිත ඔවුන්ගේ ඒ ක්‍රීඩා තරඟාවලිය අපි කොහොමද නිම වෙන්නේ කියලා අපි ඉදිරියේදී බලමු. බොහොම ස්තුතියි. හොඳයි. දේවි බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමන් මාත් එක්ක එකතුලා ඉන්නවා. ඔබතුමන්ගේ නම සඳහන් කරොත්. මම නන්දන වික්‍රමසිංහ. හොඳයි. ඔබතුමන්ගෙන් අහන්න කැමති ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ විදිහට හෑන්ඩ්බෝල් තරගයක් සූදානම් වෙන්නේ. මේ ගැන ඔබතුමන් මොකද හිතන්නේ? මේ පිළිබඳව දැන් ඇත්තට මටත් ලොකු අත්දැකීමක් නැහැ. නමුත් අපේ විද්‍යාලයේ හෑන්ඩ්බෝල් ක්‍රීඩාව සම්බන්ධ වෙලා යන දියණියන් පහුගිය කාලේ සමස්ත ලංකා ශූරතා දෙකක් වගේ අරගෙන තියෙනවා. ඒ වගේම මේ දරුවන් ක්‍රීඩාවට හරි දක්ෂයි. එතකොට පාසලේ විශේෂයෙන්ම දේවි බාලිකා විද්‍යාලය කියපුවාම ප්‍රතිඵල මතම යැපෙන පාසලක් කියන එක ගොඩක් වෙලාවට සමාජයේ තියෙන දෙයක් නේ. නමුත් මම දකිනවා පාසලේ ක්‍රීඩාවට ඉතාමත් දක්ෂ දියණියෝ ඉන්නවා. එතකොට ඒ අය මේ අධ්‍යාපනයත් එක්ක විශේෂ සමගාමීකරණයක් හැටියට ක්‍රීඩාවට සම්බන්ධ කරපුවාම ඒක හොඳට කරගෙන යනවා. ඉතින් ගොඩක් සතුටුයි හොඳ ආරම්භයක් කියලා කියන්න පුළුවන් මේ විලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයත් එක්ක අපිට ආරාධනාවක් ලැබුණ මේ පාසලෙන් මෙහෙම බිග් මැච් එකක් කරගෙන යමු. ඒකට සම්බන්ධ වෙන්න කියලා අපේ ගරු විද්‍යාපතිතුමී ඉතාමත් කැමැත්තෙන් ඒ ආරාධනාව පිළිගත්තා. අපිත් එක්ක මේ වෙනකොට සාකච්ඡාවට දෙකක් විතර පවත්වලා තියෙනවා. ඉතින් දරුවන්ගේ සහ පාසලේ ක්‍රීඩා විෂය භාර ගුරුතුමියන්ගේ සහ පුහුණුකරුවන්ගේ මේ හොඳ සහභාගීත්වයක් සහ මේකට හොඳ දායකත්වයක් දෙන්න සූදානම්. විශේෂයෙන් පේනවා මේ අවස්ථාවේ අද මෙතෙන්ට ආපුවාම මේ විද්‍යාලයේ මේ සම්බන්ධයෙන් විශාල කැපකිරීමක් මේ වෙනකොටත් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපිට හොඳ තරගයක් දකින්න හම්බෙයි. මොකද පාසල් දෙකේම දියුණු ඉතාමත්ම දක්ෂ දියණියන් නිසා. එහෙනම් අවසාන වශයෙන් ඔබතුමන්ගෙන් අහන්න කැමති ජීවිතයට සිසුවෙක්ගේ හෝ ඕනම පුද්ගලයෙක්ට ක්‍රීඩාව කොතරම් වැදගත් වෙනවාද? ක්‍රීඩාව කියන එක ඇත්තම මේ අධ්‍යාපනය කියනකොට අපේ S2 වගේ. ඒතර අපි පොතපතේ ඒවා ඉගෙන ගන්න එක අපේ දකුණු ඇහැනම් වම් ඇහැ තමයි ක්‍රීඩාව කියලා කියන්නේ. ඒ නිසා ක්‍රීඩාවෙන්තර පොතපතේ දැනුම විතරක් අරගෙන අපි ඉගෙන ගත්තට ජීවිතේ ජය ගන්න නම් මේ දෙකම සමබරව යන්න ඕන. හොඳයි. ඉතින් වටිනා පණිවිඩයක් තමයි දුන්නේ. එහෙනම් අපි සුබ පැතුම් එකතු කරමු අපේ කණ්ඩායම් දෙකටම. විශේෂයෙන්ම මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදරණීය දියණියන්ට විශේෂයෙන්ම අපේ ඉරෝෂ් පුතා මේ ලලිත අතුල විද්‍යාලයේ මට හම්බෙච්ච පුතෙක් මේ ප්‍රධාන පුහුණුකරුවා හැටියට කටයුතු කරන්නේ. එතුමා සහ ක්‍රීඩා විෂය භාර ගුරුතුමියන් ඒ වගේ ගරු විදුහල්පතිතුමිය ඇතුළු පාසලේ සියලු දෙනාට සහ විශේෂයෙන් දියණියන්ට ඒ වගේම අපේ විද්‍යාලයේ ක්‍රීඩාංශයේ සිටින සියලුම ගුරු මහත්මයාත්මීන්ට ඒ වගේම ආදරණීය දියණියන්ට ඉතාමත්ම හොඳින් මේ තරගයට සහභාගී වෙලා තරඟ වැදිලා ජය පරාජය කියන දෙකම මම හිතන්නේ ඔතනින් කවුරු හරි කණ්ඩායමක් දිනනවා තවත් කණ්ඩායමක් දෙවෙනිය වෙනවනේ. ඉතින් ඒක ඕක හම්බුණත් ලබන ස්ථානය ජයක් විදිහටම අරගෙන ජයග්‍රහණී විදිහට සියලු දෙනාම සතුටින් ඉතිරි යන්න පුළුවන් තරඟයක් අපිට දක්නට ලැබෙයි කියලා විශ්වාස කරනවා. හොඳයි. ඉතින් මාත් එක්ක දැන් සම්බන්ධලා ඉන්නවා ඕගනයිසිං කමිටි එකේ මෙම්බර් කෙනෙක්. ඉතින් අපි බලමු වැඩි විස්තර මෙතුමන්ගෙන්ම අහලා. ඔබ කවුද? නම මොකක්ද? සහ තනතුර කොහොමද කියලා අපි සඳහන් කරන්නේ. මම ඉරෝෂ් චතුරංග. ඒ වගේම මම ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු විදිහට කටයුතු කරනවා. ඒ වගේම බස්නාහිර පළාත් කණ්ඩායමේ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වගේම ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයේ ටෙක්නිකල් ඩෙලිගේට් කෙනෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම පාසල් මට්ටමින් මෙවැනි දෙයක් සංවිධානය වෙන්නේ ප්‍රථම වතාවට හෑන්ඩ්බෝල් ගැන කතා කරොත් එහෙම. මේ සඳහා කොයි වගේ අදහසක්ද තියෙන්නේ මේ සඳහා? ඔව් ඇත්තරම මේ අපේ විදුහල්පති ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පති මෑණියන්ගේ විශේෂ අනුදැනුම් මත එතුමිය කිව්වා අපි අලුත් වෙනසක් කරමු ස්පෝර්ට් එක වෙනුවෙන්. ඒ කියන්නේ ස්පෝර්ට් එක නගා සිටවන අලුත් වෙනසක් කරමු කියලා. ඉතින් අපිට ඕනේ උනේ අලුත්
අලුත් තැනකට යන්න හැමෝම ක්‍රිකට් බිග් මැච් ගහද්දී හැමෝම ක්‍රිකට් සම්බන්ධවම යනකොට අපිට ඕනේ උනේ හෑන්ඩ්බෝල් වලින් ලොකු වෙනසක් කරන්න. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්නේ හෑන්ඩ්බෝල් අලුත් මායිමකට අරන් ගිහිල්ලා හෑන්ඩ්බෝල් ලංකාව පුරා ප්‍රවර්ධනය කරලා ඒ වගේම කාන්තා කණ්ඩායමක් විදිහට කාන්තා බාලිකා පාසල් දෙයක් අද දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් දෙයක් වන ශාන්ත පවුළු බාලිකා විද්‍යාලයත් දේවි බාලිකා විද්‍යාලයත් අතර පැවැත්වෙන මෙම තරඟය සාර්ථකව නිමා කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ වගේම හෑන්ඩ්බෝල් ගැන කතා කරද්දී දියුණු වෙනවා නම් තවත් දියුණු විය යුත්තේ මොන වගේ අංශද? අනිවාර්යෙන්ම දියුණු වෙන්න ඕනේ හෑන්ඩ්බෝල් ගත්තාම අනිවාර්යෙන්ම විශේෂයෙන්ම පාසල් මට්ටමේ තමයි දියුණුව බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට දැන්ටත් ශ්‍රී ලංකා නැෂනල් ලෙවල් එකේ ඉන්නේ සීමිත ක්‍රීඩකයන් පිරිසක්. ඒගොල්ලොනුත් දැන් වයස මං හිතන්නේ ඉක්මවා ගිහිල්ලා වගේ තියෙන්නේ. නව පරම්පරාවක් ඇත්තටම බිහි වෙන්නේ නැහැ. මොකද ක්ලබ් මට්ටමේ හෑන්ඩ්බෝල් නැති නිසා. නමුත් අපි උත්සාහ කරනවා මේක වර්ල්ඩ් සෙකන්ඩ් ෆාස්ටස්ට් ගේම්. මේ වගේම මේක ඔලිම්පික් ගේම් එකක්. ඒ වගේම අපිට ශ්‍රී ලංකාව විදියට නියෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කෙටිම පාර මං හිතන්නේ ඔලිම්පික් කෙටිම පාර හෑන්ඩ්බෝල් කියන්නේ. ඉතින් අපි ඒක නිසා හෑන්ඩ්බෝල් ඩිවලොප් වෙනවා නම් කැමතියි ගොඩක්ම පාසල් මට්ටමින් තමයි ඩිවලොප් කරන්න ඕනේ. ඒ වගේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත හෑන්ඩ්බෝල් තරඟ සඳහා දැන් තියෙන සූදානම කොයි වගේද? ඔව් ඒ කියන්නේ අපි දැන් බැටල් ඔෆ් ද ෆාස්ට් බ්‍රේක් කියලා තමයි අපේ ටූර්නමන්ට් එක කියන්නේ මේ බිග් මැච් එක කියන්නේ මේ බැටල් ඔෆ් ද ෆාස්ට් බ්‍රේක්. එතකොට මේක දිවයිනේ මම හිතන්නේ කාන්තා පාසල් දෙකක් අතර ප්‍රථම වතාවට පැවැත්වෙන්නේ මේ කියන්නේ කරලම නැහැ බිග් මැච් එකක්. ඉතින් එතකොට අපි මේ පාසල් දෙක අතරතම තියෙන ප්‍රධානතම අරමුණ වන්නේ මේ පාසල් දෙකෙන් පන්නරයක් අරගෙන තවත් පාසල් හෑන්ඩ්බෝල් ක්‍රීඩාව සඳහා යොමු වෙලා ඒ පාසල් සමග බිග් මැච් ලෙවල් එකට ආවොත් මම හිතනවා අපිට ඇත්තටම ක්‍රිකට් රග කියන ලෙවල් එකට මේ හෑන්ඩ්බෝල් කියන ගේම් එක අරන් යන්න පුළුවන් වෙයි කියලා. හරි එහෙනම් බොහොම ස්තුතියි අදහස් දැක්වාට. ඒ වගේම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ද පපරේ ආයතනයට. මොකද අපි ප්‍රථම වතාවට හෑන්ඩ්බෝල් කියන ඉවෙන්ට් එක ද පපරේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒක නිසා අපි පපරේ ආයතනයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ අපේ ඒ කියන්නේ සෝෂල් මීඩියා කවරේජ් පාර්ට්නර් විදියට එකතු වුණාට බෙහෙවින් ස්තුතියි පපරේ ආයතනයට. හොඳයි මාත් එක්ක දැන් එකතුලා ඉන්නවා දේවි බාලිකා විද්‍යාලයේ පාසල් ක්‍රීඩා ගුරුවරිය. ඉතින් ඔබතුමියගෙන් අහන්න කැමති හෑන්ඩ්බෝල් ගැන කතා කරද්දී මොන වගේ අදහසක්ද තියෙන මේ ක්‍රීඩාව ගැන? ඇත්තම කියනවා නම් මේ වෙනකොට ජනප්‍රියයි. ඒ කියන්නේ ලොකු කාලවකවානුවක් නැහැ. ඒතකොට කොළඹ දේවි බාලිකා විද්‍යාලය ගත්තම හෑන්ඩ්බෝල් කියන්නේ අලුත් දෙයක් නෙමෙයි එයාලට. දැන් කාලයක් තිස්සේ එයාලා සෙල්ලම් කරනවා. ගිය අවුරුද්දේ කියන්නේ 2025 පැවැත්වුණු සමස්ත ලංකා හෑන්ඩ්බෝල් තරඟාවලියේ සමස්ත ඒ කිව්වොත් චැම්පියන්ෂිප් එක ගෙනාව අපි කොහොම හරි ඕල් අයිලන්ඩ්. එතකොට මේ වෙනකොට මේ අපි මේ බිග් මැච් එක ගත්තොත් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ හෑන්ඩ්බෝල් බිග් මැච් එකක් ඉස්කෝලේ කරන්නේ. හෑන්ඩ්බෝල් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ගත්තම ක්‍රීඩා වලට බිග් මැච් එකක් අනිවාර්යෙන් සිද්ධ වෙනවනේ. නමුත් මේක පළවෙනි වතාවට ඉතිහාසයේ සිද්ධ වෙන්නේ හෑන්ඩ්බෝල් බිග් මැච් එකක්. සාමාන්‍යයෙන් දේවි බාලිකා එක ගත්තම අපි ලංකාවේම ඉන්න ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් ඉහළම දරුවෝ ටිකනේ එන්නේ. එතකොට ක්‍රීඩාව ගැන කතා කරාම ක්‍රීඩාවට වඩා ඉගෙනීම් පැත්ත තමයි වැඩි තියෙන්නේ. නමුත් විශේෂත්වයේ තියෙන්නේ එතකොට මේ වෙනකොට ක්‍රීඩාව කියන එක ඉස්කෝලේ ඇතුලේ ගොඩක් ප්‍රචලිතයි. ඒ නිසා මම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ වෙනකොට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමිය නිලක්ෂිකා පුගඩ මැතිණිය එතුමියගෙන් ලොකු සපෝට් එකක් දරුවන්ට හම්බෙනවා. ඒ වගේම ක්‍රීඩා හා විෂය භාර මේ වෙනකොට ඉන්න අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමා වික්‍රමසිංහ සර් ඇත්තටම ලොකු සහයෝගයක් ලබා දෙනවා දරුවන්ට මේ ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්න. හොඳයි ඉතින් ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි හෑන්ඩ්බෝල් ක්‍රීඩාව සඳහා බිග් මැච් එකක් සූදානම් වෙන්නේ. මේ ගැන කතා කරද්දී ළමුන්ගේ මොන වගේ සූදානමද තියෙන ඉදිරියේදී පැමිණීමට නියමිත ක්‍රීඩා මේ තරඟ සඳහා? අපිට වඩා උද්‍යෝගයක් තියෙන ඕනේ. යාලට ඒකේ විදිහටම තියෙනවා. ඉතින් මේ අප්‍රේල් මාසයේ පස්වෙනිදා පැවැත්වෙන සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන හෑන්ඩ්බෝල් බිග් මැච් එකට අපේ ළමයි සූදානම්. එහෙනම් ඔහොම අවසන් වරට ඒ ළමුන් සඳහාත් අපි සුබවතුමක් එකතු කරමු. මුලින්ම කියන්න ඕන අපිට මේ අවස්ථාව ලබා දුන්නට ශාන්ත පවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ක්‍රීඩාංශය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට. ඉතින් ඇත්තටම කියනවා නම් දෙපැත්තෙම ඉන්න දියණිවරුන්නේ. ඉතින් දියණිවරුන් අතර තියෙන මහා සටනක්. ඉතින් දෙගොල්ලන්ටම මම සුබපතනවා හොඳින් ක්‍රීඩා කරන්න ලැබෙන්න කියලා. මිලාගිරිය සෙන්ට් පෝල්ස් විද්‍යාලයේ ක්‍රීඩා නායිකාව සහ දෙවි බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා නායිකාව මාත් එක්ක එකතුලා ඉන්නවා. අපි ඔවුන් දෙදෙනාගෙන් අහලා බලමු ක්‍රීඩාව ගැන ඔවුන්ට තියෙන මොන වගේ අදහසක්ද කියලා. විශේෂයෙන් හෑන්ඩ්බෝල් ක්‍රීඩාව ගැන. හෑන්ඩ්බෝල් ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ විදිහට තරඟයක් සූදානම් කරලා තියෙන්නේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඒ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
අපේ ස්කූල්ස් දෙක ෆස්ට් ටයිම් කරන එක ගැන ගොඩක් සතුටුයි. මොකද ලංකාවේ ෆස්ට් ටයිම් ගර්ල්ස් ස්කූල් එකක් බිග්මැච් තියෙන. එතකොට ඉතින් ආඩම්බරයි ස්කෝල් දෙකටම අපිට ෆස්ට් ටයිම් බිග්මැච් එකක් කරන්න පුළුවන් වෙන එක ගැන. ඒ වගේම දේවි බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා නායිකාවගෙන් අහන්න කැමති. දැන් පාසලේ සහෝදර පාසලේ කිව්වා මෙන්න මේ විදිහට ප්‍රථම වතාවට තමයි පැවැත්වෙන තරඟයක් කියලා. මොකද හිතන්නේ ඉස්කෝල දෙක තරඟ වදිනවා මෙන්න මේ විදිහට මොන වගේ සූදානමක්ද තියෙන්නේ? ඔය ඇත්තටම හෑන්ඩ්බෝල් ගත්තොත් ලංකාවේ වුණත් වැඩි ජනප්‍රිය ක්‍රීඩාවක් නෙවෙයි මේ වෙද්දී. මොකද අලුතෙන්ම හඳුන්වා දීපු ක්‍රීඩාවක් නිසා. ඉතින් ඒ වගේ ක්‍රීඩාවකින් ගර්ල්ස් බිග් මැච් එකක් ඕගනයිස් කරන්න අපේ ඉස්කෝලේට මේ සෙන්ට් පෝල්ස් එකත් එක්ක අවස්ථාවක් හම්බෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් අපි හැමෝම ටීම් එක එක්ක කෝච් එක්ක ඉස්කෝලේ හැමෝගෙම සර්ලගේ මිස්තාගේ අපේ ප්‍රින්සිපල් සර්ගේ මැඩම්ගේ හැමෝගෙම සපෝට් එකෙන් අපි හොඳට සූදානම් වෙලා ඒකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අවසාන වශයෙන් අපි තරඟ වදින්න නියමිත වෙලා තියෙන අනිත් කණ්ඩායමට සෙන්ට් පෝල්ස් කණ්ඩායමට සුබපැතුම් එකතු කරමු. ඔව් අනිවාර්යයෙන්ම සුබපතන්නත් කලින් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන යාළගේ කණ්ඩායමෙන්. ඉතින් යාළට උණුසුම් සුබපැතුම් එකතු කරනවා මේ වගේ මේ ඕගනයිස් කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ වගේම යාළට සුබපතනවා හොඳට ප්ලේ කරලා අපිට හොඳ චැලෙන්ජ් එකක් වෙන්න පුළුවන් වෙන්න කියලා. හරි එහෙනම් අන්න ඒ චැලෙන්ජ් එක දෙන්න ලෑස්තිද කියලා තමයි දැන් අහන්න තියෙන්නේ. අපි කරන්න ඕගනයිස් කරන්න පටන් ගත්ත හින්දා ඉතින් අපිත් ලෑස්ති බිග් මැච් එක ගහන්න. හරි එහෙනම් අනිත් පාසලෙන් විශ් කරා වගේම අපි සුබපැතුම් එකතු කරමු දේවි බාලිකා විද්‍යාලයට. ඔව් අනිවාර්යයෙන්ම යාළුවා අපිත් එක්ක ජොයින් වෙච්ච එක ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. ඉතින් wish you all the best. යාළුවගේ ටීම් එක ලොකු ගොඩක් හොඳ ගේම් එකක් දෙයි කියලා හිතනවා. හරි එහෙනම් ඔන්න ඉස්කෝල දෙකටම සුබ ප්‍රාර්ථනා එකතු කරනවා හොඳ තරගයක් ඉදිරියේදී දෙන්න හම්බ වෙන්න කියලා. බොහොම ස්තුතියි දෙන්නටම. හොඳයි ඉතින් අද දවසේ මෙන්න මේ විදිහට තමයි මිලාගිරිය සාන්ත පාවුලු විද්‍යාලයේ පැවති අවෝඩ් සෙරමනි එක සහ ට්‍රොෆි ලොන්ච් එක මේ විදිහට සාර්ථක අන්දමින් පැවැත්වුණේ. ඉතින් ඒ වගේම අප්‍රේල් 5 වෙනිදා අපි සූදානම් දේවි බාලිකා විද්‍යාලය සහ මිලාගිරිය සාන්ත පාවුලු විද්‍යාලය අතර පවතින හැන්ඩ්බෝල් බිග් මැච් එක කොයි විදිහේ අන්දමින් පැවැත්වෙයිද මොන වගේ සටනක් තියෙයිද මොන වගේ තරගයක් අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙයිද කියලා එදාට අපි බලන්න ඉතින් අපි බලමු එදාට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා.